වත්තල ප්‍රදේශයේ කුලී නිවසක තනිව ජීවත් වෙමින් සිටි තරුණියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ කුඩා ළමයෙකු විසින් මියගිය තරුණයා ගෙල වැළලාගෙන සිටින ආකාරය දැක තිබෙනවා. තවද එහි තිබී ඔහු විසින් තම පෙම්වතියට ලියන ලදැයි සැකපැළ කරන ලිපියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රේම සබඳතාවක් මෙම සියදිවි හානි කර ගැනීමට මුල් වී ඇති බවයි මේ වන විට අනාවරණය වී තිබෙන්නේ. මේ ගෑල්ලම්මගේ කේසය ප්‍රශ්නය නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මේ ඊට පස්සේ තමයි මෙයා මේ බෙල්ලේ වැල දාගෙනදී මේ පාන්දර මං අද උදේ පුතා වෙව්වා අච්චිවිස් පිරිතාලගෙන යන ත්‍රිවිල් මල්ලි වෙක්කන් එන්න කියලා. ඒ වෙලාවේ තමයි ළමයා දැකලා තියෙන ජනේලෙන් එල්ලිලා ඉන්නේ. පස්සේ ළමයා බය වෙලා දුවගෙන ඇවිල්ලා මට කිව්වට පස්සේ මම මේ අහල පහල කට්ටියත් එක්ක කරගෙන මෙතනට ආවා. දැන් විදෙස් පුවත්. අම්මේ අර පල්ලා තමයි මගේ ජීවිතේ විනාශ කරේ අම්මේ. අම්මේ ඌ මැරිලා. මගේ පුතා බය වෙන්න එපා. මගේ පුතාට අම්මයි මල්ලි ඉන්නවනේ ඕනම දෙයකට. අපි මල්ලිට කෝල් එකක් දාලා විස්තරය කියමු. කොහෙන්? ගමු අපි කෝල් එක. හලෝ අම්මේ. සුදු පුතේ අර ඌ මැරිලා. කවුද? අර අක්කා විනාශ කරපු පර බල්ලා. ඌ එල්ලිලා මැරිලා. මේ දැන් නිවුස් වලට කිව්වේ. මොන වෙලාවද මේ මැරිලා තියෙන්නේ? ඌ අර යාළුවා හිටපු කෙල්ලගේ හුටපටයකට ඒකට බෙල් වැල දාගෙන කියලා තමයි නිවුස් එකේ කිව්වේ. හොඳ වැඩේ ඔකට. ඔක්කොම තමයි අම්මේ. වැඩිකාරයන්ට කවදාවත් කියලා විල්ලක් නැහැනේ. මමල පරිස්සමෙන් ඉන්න. ඒක නම් ඇත්ත මගේ පුතේ. හරි පුතේ. ඔයාගේ වැඩ ටික කරගන්නකෝ. මම පස්සේ වෙලාවක ගන්නම් ඔයාට. හරි අම්මේ. අනේ අම්මේ දැන් තමයි මගේ ඔළුවට ලොකු නිදහසක් වගේ දැනුනේ. මගේ පුතා බය වෙන්න එපා. දෙවි කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවනේ පුතේ. මේ අපේ මූණ බලලා තියෙන්නේ.
බෑ අඬන්නේ. අන්න මට ප්‍රශ්නයක් කරන්න. ප්‍රශ්නයක් කියන්නේ අඬන්න හේතුවක් නැහැ. නගව කොලයක් පෑනක් තියෙනවා. දැන් මම කොලයක් පැන දෙන්න. අර ඊට කලින් කියා උඹ අඬන්නේ කියලා. මම ආදරය කරන ගෑල්ල මෙයා මම මගාරිනවන්න. එයා සිංහල මම ඉතින් දෙමළ මනුස්සයනේ. එයාලගේ අම්මයි තාත්තයි මම වගේ දෙමළ මනුස්සයෙක්ට කැමති නෑ. ඒ නිසා ළමයා දැන් මම මගාරිනවා. මට ඕනේ අන්න ලියුමක් වගේ දෙයක් ලියලා යාව ටිකක් බය කරලා මගේ ළඟ තියාගන්න. මීතන්නේ බය කරා කියලා වැඩේ හරිය කියලාද? උඹ දැන් මොකක්ද වෙන්න ඕනේ? අන්න මම කියන එක ලිව්වනම් ශරි. මොකද මට සිංහල බෑ. ලියන්න. කියන්කෝ. මෙහෙම ලියන්න. ආදරණීය මලිකී වෙත යටින් මෙහෙම ලියන්න. මම ඉවසලා බැරිම තැන තීරණයක් ගත්තා. මට ඔයා නැති ජීවිතයෙන් වැඩක් නෑ. ඒ නිසා මම මේ ලෝකෙන් යනවා. සතුටින් ඉන්න හැමදාම. දෙවි පීටයි. යටින් අන්න මෙහෙම ලියන්න. ඊට තවමත් ඔයාට ආදරය කරන මම ගියා. ඒක ශරියන්න. නම මම ලියන මම සයින් කරනවා. අන්න මට තව උදව්වක් කරන්න පුළුවන්ද? ඒ ගැන මොකද්ද බා? දැන් නම් මෙහෙම ලිව්වා කියලා පය වෙන්නේ නෑනේ. මම හිතුවේ ලණුවක් අරගෙන එල්ලෙන්න. මේක එල්ලෙන්න. ඔබ මේක ඇතුලේ? අන්න කින්දේ අහන්නකො ඉල්ලුවන්නේ. මම කිව්වේ අන්න මම එල්ලෙන්න හදනවාගේ ෆොටෝ එකක් ගහලා යාට යවලා චුට්ටක් බය කරන්න. එතකොට මගේ ළඟ ඉන්නවනේ. නමට කබයක් හොයලා දෙන්න පුළුවන්. මම තින්දි ජිප්පට ගාවේ කොයිලා. අයියෝ. කබයක් නේ. ධම්ම කබයක් කොයිලා දෙන්න. ෂර්. ඔබ දන්නවද? ගෙදර ලියුණාට බාල් කයියයි. අන්න තව චුට්ටක් උඩහට. ඒ බම් මේ බොරුවට දාගන්න වැලක් නේ. දැන් කොහොන එක? අන්න මම අන්නට ඇන්ගල් එක කියන්නම්. ෆොටෝ එක ගන්නවනදී අන්න ඔහම ඔක අපිට බෙල්ලට දාගෙන ඉන්නකො. මමට ඇන්ගල් එක කියන මම ෆොටෝ එක අරන් දෙන්නම්.
ඊට පස්සේ යන්න මගේ එක අරන් ගන්න. ඔතෙන්ට එන්න. ෂබ්. දන්නවද බොරුවට හරි තොණ්ඩුවක් දැම්මේ උඹ විතරයි මගේ ඔලුවට එනං ආ. ඊළාට විතරයිනේ. ඊට පස්සේ මම එන්න. දාගෙන ගාව බං ආ. Hello Delia. එදින්නේ. ඉලගෙන. අමිතා මම ලෙක්චර් එකට එනවා.